අයිබෝන් අද අපි යන්න හිතන් ඉන්නේ මර්සින් වල හිම වැටෙන කඳු මුදුන් වලට. අපිත් එක්ක වැඩ කරන කට්ටියත් එක්ක තෙත් වෙලා වාහන දෙකක් එකව කරගෙන අද අපි යනවා හිම වැටෙන කඳු මුදුන් වල හිම බලන්න. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න. අපි බලමු ගිහිල්ලා හිම. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝ වගේම ඉතින් අපි ට්‍රිප් යන්න ගොඩාක් ප්ලෑන් ගහනවා. ඒ ගහපු ප්ලෑන් වලට ට්‍රිප් ගියා නම් ඉතින් මේ වෙද්දි ට්‍රිප් විතරයි ගිහිල්ලා තියෙන්න ඕනේ. එහෙම ගහපු ප්ලෑන් එක සාර්ථක වෙච්ච එක ගමනක් තමයි මේක. මේ ගමන යන්න ඉතින් ප්ලෑන් කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් වුණා. මොකද අපි ෂිෆ්ට් 3ක සහ ජෙනරල් ෂිෆ්ට් එකේ වැඩ කරන 6 දෙනෙක් එකට එක්කව කරගන්න එක ටිකක් අමාරු වුණා. හැබැයි ඉතින් අපේ මේ එක නිවාඩු දිනයක් අල්ලලා කට්ටියට එක්කව වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ ගමනෙන් පස්සේ තමයි අපි මේ ගමන යන පිටත් උනේ. සීතල හිම වැටෙන කාලයක් වෙච්ච මේ කාලේ අපි ඉන්න ප්‍රදේශවලට හිම වැටෙන්නේ නැහැ. ඉතින් හීතල තියෙනවා තදින්ම ඒ වුණාට හිම වැටෙන්නේ නැහැ. හිම වැටෙන්නේ සාමාන්‍යයෙන් අපි ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 50ත් 60ත් වගේ දුරින් හිම වැටෙනවා. ඉතින් අපි ජීවිතයකට දැකලා නැති හිම බලන්න මහත්මගේ යාළුවොත් ආසාවෙන් හිටියේ. ගිය අවුරුද්දෙත් අපිට බැරි වුණා. අපි ඉතින් මේ අවුරුද්දේ කොහොම හරි යන්න තීරණය කරගෙන ඉන්නේදි තමයි මේ නිවාඩුවත් ලැබිලා කට්ටියත් එක්කව කරගෙන අපිට මේ ගමන යන්න පිටත් වෙන්න හම්බුනේ. ඉතින් ඒ යන අතරතුර පරිසරයේ තියෙන දේවල් වටපිටාව ඕගොල්ලන්ට පෙන්නගෙන යනවා. ඕගොල්ලන්ට පේනවා දැන් අපි ගමන ආරම්භ කරපු තැන ඉඳලා දැන් ටික ටික පරිසරය වෙනස් වෙනවා. ලංකාවේ දකින්න වගේ ලොකු ගස් කොළන් නැති වුණාට හීතලට ඔරොත්තු දෙන චූටි ගස් කොළන් ගොඩාක් මැදින් අපි ලස්සන ගමනක් යන්න පිටත් වෙලා දැන් ඉන්නේ. මුළු ගමනම ඕගොල්ලන්ට පෙන්වන්න බැරි හින්දා පොඩ්ඩක් ඉතින් වීඩියෝ එකේ ස්පීඩ් යවනවා. ඉතින් තරහ වෙන්න එපා. ඉතින් පරිසරය ඔක්කොම හරියටම පෙන්න ගන්න බැරි වෙන එක ගැනට. මේ ලොරි කාර්යය යන්න දුන්නේ ගොඩාක් වෙලා පස්සෙන් ගිහිල්ලා තමයි ඕක පහු කරන් ගියේ. ඉතින් මේ වෙලාවේ නම් ඉතින් මීටර් 20ක් 30ක් දුරවත් පේන්නේ නැහැ. අපි ඉතින් යන වාහනේ වේගය කිලෝමීටර් පැයට කිලෝමීටර් 30කට විතර අඩු කරලා හිමීට ගියා. ඉතින් චූටි දරුවෝ දෙන්නෙක් ඉන්නවා, කඳු පල්ලන් තියෙනවා, වාහනේ ලිස්සනවා. ඒ ඔක්කොම හේතුවින්ද අපිට ඔන්න හිම පේන මට්ටමට දැන් ඇවිල්ලා තියෙන්නේ. හිතට පුදුම සතුටක් දැනෙන්නේ හිම දකින්නකොට. හිම පාගනවා කියන එක හීනයක් වෙච්ච මට අපිට ඒ හීනේ හැබෑවෙන්න ඉතාම ළඟයි කියලා දැනෙද්දි හිතට පුදුම සතුටක් දැනුණා. ඉතින් අපි ඔහොම ඉස්සරහට ගිහිල්ලා ඒ හීනේ හැබෑ කරගන්න මොහොතටම ලඟ වුණා. අන්තිමට ඒ හීනේත් හැබෑ වුණා. ඉතින් ඒ මතක සටහන තමයි මේ තියෙන්නේ. හිම බලන්න ආපු ගමන් අපේ කට්ටිය ඉතින් මුලින්ම කරේ ඉතින් පුළුවන් විදියට සිග්නල් හොයාගෙන ගෙවල් වලට හිම පෙන්නපු එක තමයි. ඔය අපේ දිල්සන් හිම වට්ටත් පෙන්නනවා. එහෙම ඉතින් මමත් ඉතින් හිමත් එක්ක සෙල්ලම් කරා වීඩියෝ කරන්න කියලා තමයි සෙල්ලම් කරේ ඉතින්. ඒක මහා අමුතු අත්දැකීමක්. අපි ඊතලයි ඔය ආසාවෙන් අල්ලල්ලා ඉදියට වැඩි වෙලා හිම අල්ලන්න බෑ. අත ඉරි වෙනවා. පොඩි උන්ගේ සෙල්ලම් කරා හිම වලින් ගහගත්තා, කෑවා, විනෝද වුණා. ඉර පායද්දී හිම අඩු වෙනවා. ඒකට නම් දුක හිතුණා. මේ ඉන්නේ මේ ගමන ගිය ලොකුම බබයි, චූටිම බබයි. බබාලා දෙන්නම හොඳට හිම සෙල්ලම් කරා. පොඩි උගගේ. හිම බලන්න ඇවිල්ලා ඉන්නේ අද අපි එක්කන් ආවේ බොටාන් ජෙන්ගිස් yes ඒ දෙන්න තමයි අපි එක්කන් ආවේ අද හිම බලන්න. සෑහෙන්න මහන්සි වුණා පුල් අයියා මේක අයියා සුද්ද අයියා අපිට බාපුගේ හදලා දෙන්න. ඉතින් ඊයස්සේ බොටාන්ගේ ටාගට් එක වෙලා ඉතින් මහේස් අයියා කොයි වෙලෙත් ඉතින් හිම කුටි තමයි. ඊයස්සේ පට්ට මාතල් එක හිම වැස්ස. මේක ජීවිතේ පළවෙනි අත්දැකීම. වීඩියෝ කරගන්න පුළුවන් වුණ එකත් වටිනවා. හුඟක් වෙලාවට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ අත්දැකීමත් වින්දා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔය ඉන්නේ මගේ මැනික. යාපත් හිම වැස්ස. කොහොමත් ඉතින් කාලේ ගෙවුණා අපි පැය 4මාරක් විතර එක දිගට මෙතන හිටියා. හැමෝම සතුටින් කාලේ ගෙවුවා. සූටි කෙල්ල ආයි හිම කියලා නෑ දිගටම සෙල්ලම් කරා ඈ.
ආනේ හොඳටම හීතලයි. අපේ කට්ටියත් එක්ක ඉන්න. හතරක් ගෙන. දෙකයි පාවිච්චි කරලා. මට ගොඩක් වීඩියෝ ගන්න අමතුකුණා පරිසරය ලස්සන බල ඉන්නපු හින්දා හුඟක් දේවල් මිස් වුණා. ඉතින් වීඩියෝ කරගන්න ෆොටෝස් ගොඩක් මම මේ වීඩියෝ එකේ අන්තිමට දානවා. ඒ ටික බලන්නකො. ඔය අතර හිමේ නම ලියන හීනෙත් හොරෙන් හැබෑ කරගන්නවා මගේ බිරිඳ. ඒකත් මට වීඩියෝ කරගන්න හම්බ වුණා. මහා බාබකියු කටක් ඕනේ. මෙයත් අපේ යාළුවෙක්. එහිදි තමයි හම්බුනේ. ඉරත් එක්ක හිම ටික ටික අඩු වෙන්නත් ගත්තා. අපේ කට්ටිය පොඩි විනෝදෙකුත් වුණා. පේනවනේ කොල්ලගේ මූණ. ඒෂ්. ඉර පාවිප එක නම් ගොඩක් හොඳයි. මොකද හීතල ටිකක් එහා මෙහා වුණේ ඉර පාවිපුවත් එක්ක තමයි. ගස් වලටත් හිම වැටිලා ගස් අතරේ තිබ්බ හිම අතට අරන් බලා හිටපු වෙලාවක් තමයි ඔය තියෙන්නේ. කාලේ ටික ටික ඉතින් ගෙවිලා යනවා. ඉතින් අපිට මේ ලස්සන මොහොත ඉවර කරලා අපිට ඉතින් ආපහු ගෙවල් වලට යන්න වෙලාව ඇවිල්ලා. අමතක කරන්න එපා මේ වීඩියෝ එක ඉවර වෙද්දී එහෙදි ගත්ත ලස්සන ෆොටෝ ගොඩක් මම දානවා. හිම බැලුවා, බාබකියු කෑවා, පාන් කෑවා. මුගක් විනෝදුනා. ඉතින් පළවෙනි වතාවට මම හිම දැක්කේ. මාත් මගේ බිරිඳත් යාළුවොත් ඔක්කොම හිටනේ ඉන්නේ පළවෙනි වතාවට හිම කියන අත්දැකීම වින්දේ. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ ගමන්.